ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලට මතක ඇති අපේ කලින් වීඩියෝ වල කතා කරා අපි හදාගත්ත ප්‍රොජෙක්ට් එකේ ඩිසයින් එක කොහොමද කරන්න කියලා. අපි sign in page එක සහ sign up page එක ඩිසයින් කරන විදිහ කතා කරා. ඒ වගේම sign in එකේ සහ sign up එකේ process එකත් කොහොමද වෙන්නේ කියලා ඩිස්කස් කරලා ඉවරයි. ඒ වගේම අපි හෝම් පේජ් එක ඩිසයින් කරගත්තේ කොහොමද කියලා කලින් වීඩියෝ එකක ඩිස්කස් කරා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හෝම් පේජ් එකේ තිබ්බ කරසල් එක කොහොමද ඩිසයින් කරගත්තේ කියලා. අපි මුලින්ම හෝම් පේජ් එකට ලොග් වෙලා බලමු. මේ තියෙන්නේ අපේ හෝම් පේජ් එක. මෙතන අපි කරසල් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මේ කරසල් එකේ ස්ලයිඩ්ස් 3ක් ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම එක ස්ලයිඩ් එකට අදාළ කැප්ෂන් එකකුත් අපි ඇඩ් කරගෙන තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ කරසල් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ home.php ෆයිල් එක. අපි මෙතන කමෙන්ට් එකක් යූස් කරලා කරසල් එක ඇඩ් කරන සෙක්ෂන් එක වෙන් කරගෙන තියෙනවා. මුලින්ම අපි div එකක් යූස් කරලා තියෙනවා. අපි ඒකට bootstrap classes යූස් කරනවා. column 12 d-none dlg block සහ mb3 කියලා. අපි full width එකම අරගෙන තියෙනවා column 12 කියලා දාලා. අපි d-none කියන්නේ small device එකේදී කරසල් එක view වෙන එක නතර කරන්න කියලා. අපිට large device එකේදී විතරයි කරසල් එක view වෙන්නේ. අපි ඒකට dlg block කියලා bootstrap class එකක් add කරගෙන තියෙනවා. අපි margin bottom එකක් දීලා තියෙනවා mb3 කියලා. ඊට පස්සේ අපි තවත් div එකක් use කරලා අපි හදාගත්ත first div එකෙන් row එකක් වෙන් කරගන්න. අපි ඒ නිසා row කියලා bootstrap class එකක් use කරනවා ඒ div එකට. ඊට පස්සේ අපි ඒ row එකේ තවත් div එකක් වෙන් කරගන්නවා. අපි ඒකට id එකක් දීලා තියෙනවා cursor example indicators කියලා. මේක අපේ cursor එක uniquely identify කරගන්න use කරන ක්‍රමයක්. ඒ වගේම අපි bootstrap class use කරලා තියෙනවා offset 2ක් සහ column 8ක්. එතකොට අපේ full width එකේ column 8කට තමයි cursor එක select වෙන්නේ. left side එකෙන් සහ right side එකෙන් column 2 ගාන වෙන් වෙනවා offset එකට. එතකොට cursor එක අපිට හරි මැදින් view කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි cursor කියලා සහ slide කියලා තවත් bootstrap classes දෙකක් use කරගෙන තියෙනවා. අපි page එක load වෙනකොටම cursor එකේ තියෙන slides ටික automatically change වෙන්න අපි data bs write එක true කරලා තියෙනවා. මේක ඇත්තටම JavaScript එක. මෙතනදී අපිට JavaScript manually use කරන්න ඕනේ නැහැ.
ඊට පස්සේ අපි තවත් div එකක් වෙන් කරගන්නවා. අපි ඒකට carousel indicators කියලා class එකක් add කරගන්නවා. carousel indicators කියන්නේ අපේ design එකේ මෙතන පහළින් තියෙන dots ටික. අපි ඒකට තමයි carousel indicators කියලා use කරලා තියෙන්නේ. අපි මෙතන indicators 3ක් use කරලා තියෙනවා. ඒ indicators 3ට අපි button tag එකක් තමයි use කරලා තියෙන්නේ. අපි type එක button කියලා buttons 3ටම add කරගෙන තියෙනවා. ඒ වගේම data bs target එකක් දීලා තියෙනවා #carousel example indicators කියලා. ඊට පස්සේ අපි data bs slide 2 කියලා value එකක් pass කරලා තියෙනවා. මේකෙන් අපි කියන්නේ මොන slide එකටද යන්නේ කියලා. ඊට පස්සේ අපි පළවෙනි slide එකට දීලා තියෙනවා class එක active. ඒ කියන්නේ page එක load වෙද්දිම default තියෙන slide එක තමයි අපි class active කියලා දීලා තියෙන්නේ. ඒ වගේම active කියන class එකත් එක්කම අපි area current එක true කියලා pass කරලා තියෙනවා. අපි area label එකක් දීලා තියෙනවා slide 1 කියලා. මේ අපේ slide 1 එක. ඒ විදිහටම අපි slide 2 එක සහ slide 3 එකේ carousel indicators 3 button tag use කරලා create කරගෙන තියෙනවා. අපි මෙතන value එක 1 කියලා සහ මෙතන value එක 2 කියලා තමයි pass කරන්නේ. ඒ වගේම area label එකත් slide 2 කියලා slide 3 කියලා change කරගෙන තියෙනවා. දැන් අපේ carousel එකේ පහළින් තියෙන buttons 3 create කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලමු carousel එකේ inner කොටස කොහොමද හදාගන්නේ කියලා. ඒකට අපි තවත් div එකක් use කරනවා. ඒකට අපි carousel inner කියලා class එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම ඒ div එක ඇතුලේ තව div එකක් අපි වෙන් කරගන්නවා. ඒකට අපි carousel item කියලා සහ active කියලා class එකක් add කරගෙන තියෙනවා. ඒක active කියන්නේ ඒ carousel එක තමයි default අපිට view වෙන්න ඕනේ. අපි ඒකට image එකක් use කරලා තියෙනවා අපේ පළවෙනි slide එකේ image එක. resource folder එකේ slide images වල තියෙන poster image.php image එක තමයි අපි add කරගෙන තියෙන්නේ. class එකක් අපි use කරලා තියෙනවා d.img thumbnail සහ අපේ custom class එකක් use කරනවා poster img1 කියලා. CSS පැත්තේ poster 1 img කියන එක බලා ගන්න පුළුවන්. අපි ඒකට properties දෙකක් add කරගන්නවා height එක 500 pixels සහ background එක repeat වෙන්නේ නැති වෙන්න no repeat කියලා. අපි මේ image එක ඇතුළෙම තව div එකක් හදාගන්නවා අපේ caption එක add කරගන්න. class එකක් දීලා තියෙනවා carousel caption, ඒ වගේම d-none, dmd block සහ poster caption. poster caption එකට අපි style.css එක පැත්තේ property එකක් add කරගෙන තියෙනවා margin bottom එක 200 pixel කියලා. මුලින්ම අපි caption එකේ h5 tag එකක් use කරලා welcome to eShop කියලා add කරගෙන තියෙනවා. අපි ඒකට poster title කියලා custom css class එකක් add කරගෙන css එක පැත්තේ poster title එකට color එකක්, font size එකක් සහ font weight එකක් අපි css එක පැත්තෙන් add කරගෙන තියෙනවා.
ඊට පස්සේ අපි පැරග්‍රාෆ් ටැග් එකක් යූස් කරලා the world's best online store by one click කියලා පොඩි පැරග්‍රාෆ් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒකට අපි custom CSS එකක් යූස් කරනවා poster text කියලා. CSS එක පැත්තේ අපි poster text එකට font size එක සහ color එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒ විදිහටම අපි අනිත් slides දෙකට මේ විදිහට image දෙකක් set කරගන්නවා. අපි මේ D9 කියලා යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ small device එකේදී අපිට ඒක view වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපි බලමු අපේ ඩිසයින් එකේ තියෙන මෙන්න මෙතන arrow එක ක්ලික් කරාම කොහොමද මේක change වෙන්න හදලා තියෙන්නේ කියලා. අපි button tag එකක් use කරලා buttons ටික create කරන්න තියෙනවා. අපි carousel control preview කියලා bootstrap class එකක් use කරලා අපේ previous button එක add කරගෙන තියෙනවා. ඒක අපි visually hidden කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට previous කියලා පේන්නේ නැහැ. arrow එක විතරයි අපිට view වෙන්නේ. ඒ විදිහටම අපි next කියලා button එකකුත් create කරගන්න. area hidden එක true කියලා pass කරලා තියෙන්නේ. අපිට මේක text එකක් විදිහට view වෙන්නේ නැති වෙනවා. ඒ වගේම අපි previous button එකට data bs slide එක preview කියලා pass කරලා තියෙනවා. next button එකට data bs slide එක next කියලා pass කරලා තියෙනවා. මේ විදිහට තමයි අපේ previous button එක සහ next button එක create කරගන්නේ. අපි carousel එක මේ විදිහට create කරගත්තට පස්සේ අපි බලමු design එක කොහොමද අපිට පේන්නේ කියලා. අපි page එක load කරනකොටම පේන්නේ welcome to eShop කියන මේ slide එක. ඊට පස්සේ අපිට ඊළඟ slide එක, ඒ කියන්නේ අපේ දෙවෙනි slide එක view කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ අන්තිම slide එක, තුන්වෙනි slide එක මේ විදිහට view වෙනවා. අපි මෙතනදී HTML, CSS සහ bootstrap එකම JavaScript use කරලා තියෙනවා. නමුත් මෙතනදී අපි manually JavaScript එක පැත්තේ codes use කරලා නැහැ. අපි මේ වගේ database target, database write වගේ bootstrap එකෙන් අපි use කරන JavaScript use කරලා තියෙනවා. ඒකින්ද අපි අපේ HTML එකේදී JavaScript එක link කරගන්න ඕනේ. bootstrap bundle.js කියලා අපි script එක අපේ file එකට link කරගෙන තියෙනවා. body closing tag එකට උඩින් තමයි අපි script එක link කරගන්නේ. ඒ වගේම අපි bootstrap style.css එක මේ විදිහට link කරගන්න ඕනේ. අපි ඒක header tag එක ඇතුලේ තමයි link කරගන්නේ. දැන් අපේ design එක large device එකේදී මේ විදිහට view වෙනවා. අපි දැන් බලමු කොහොමද small device එකකදී මේ design එක වෙනස් වෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් small device එකේදී අපේ carousel එක පේන්නේ නැතුව යනවා.
ඒ වගේම අපි මේක ලාර්ජ් ඩිවයිස් එකකට ගත්තාම කරසල් එක ඔටෝ වීල් වෙනවා. අපේ ඩිෆෝල්ට් ස්ලයිඩ් එක විදිහට වෙල්කම් ටු eShop කියන එක තමයි අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි හෝම් පේජ් එකේ අපි ඇඩ් කරලා තියෙන කරසල් එක ඩිසයින් කරගෙන තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ස්තුතියි.